හයි අද මම අන්බොක්ස් කරන්න හදන්නේ 2025 අවුරුද්දේ Samsung කම්පැනි එකෙන් රිලිස් කරපු Neo QLED TV එකක්. මේ TV එක QN1EF65 inch 4K කියන මොඩල් එක. අපි දැන් මේ TV එක අන්බොක්ස් කරලා බලමු කොහොමද මේ TV එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ, මොන වගේ දේවල්ද අපිට ඒගොල්ලෝ දීලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ TV එක මම අන්බොක්ස් කරන්නේ ජර්මන් වල ඉඳන්. එතකොට මේක ලංකාවේ ගන්න තියනවද නැද්ද කියන එක මට ගැන මම හොයලා බැලුවේ නෑ. මට ෂුවර් කරන්න අමාරුයි මේක ලංකාවේ තියෙයි කියලා. හැබැයි යුරෝප් ඉන්න ඕන කෙනෙක්ට මේ TV එක ගන්න පුළුවන් යුරෝප් වල. අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් සිම්පල් යූසර් ගයිඩ් එක. ඒ වගේම ඒකත් එක්ක තියෙනවා වොරන්ටි කාඩ් එක TV එකට එන. මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ වීඩියෝට ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා මගේ channel එකට. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ TV එකේ රිමෝට් එක. මේ රිමෝට් එක ගැන මම ඉස්සරහට චූටියට මම කියන්නම් ඉස්සරහින් මේ TV රිමෝට් එක ගැන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ TV එකට හම් වෙනවා common interface module එක. මේක ගැනත් මම ඉස්සරහට චූටියට කියන්නම් මොකක්ද එකකින් වෙන්නේ කියලා. ඒ වගේම බොක්ස් එක ඇතුලේ තිබුණා පවර් කේබල් එක. අපි මේ TV එක රිමෝට් එක ගැන කතා කළොත් මේ රිමෝට් එක USB type C වගේම solar charge කියන සිස්ටම් දෙකෙන්ම මේ TV රිමෝට් එක charge කරන්න පුළුවන්. අපි දැන් බලමු TV එකේ රිජි ෆෝම් එක අයින් කරලා පැකින් එක ගලවලා බලමු කොහොමද TV එක තියෙන්නේ. අපි ඒක කොහොමද TV එක සෙටප් කරගන්නේ කියලා දැන් බලමු. ඒ වගේම මේ TV එකට ස්ටුඩියෝ ස්ටෑන්ඩ් මේකුත් හම්බ වෙනවා අපිට TV එකට යටින් ෆික්ස් කරගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් TV එක කොයි වගේද බොක්ස් එකෙන් එළියට ගත්තම තියෙන්නේ කියලා. ඒ වගේම දැන් මේ තියෙන්නේ common interface module එක අපි ෆික්ස් කරන්න ඕන තැන. මේ විදිහට තමයි module එක අපි high කරන්න ඕනේ. මේ module එකෙන් වෙන්නේ මේ module එකට credit card එකක් වගේ size එකට එන card එකක් තියෙනවා high කරන්න. ඒක high කරලා අපිට තියෙනවා මේ බලන්න යුරෝප් වල එහෙම pay කරලා TV channel ඒක බලන්න තමයි මේ මොඩියුල් එක අපි පාවිච්චි කරන්නේ. අපි දැන් TV එකට power cable එක connect කරගමු. මේ TV එකේ specification එක කතා කරොත් මේ TV එකේ එන්නේ screen එක Neo QLED screen එකක් එන්නේ. ඒ වගේ මේ screen එක refresh rate එක 144 Hz දක්වා තියෙනවා. ඒ වගේම මේ TV එකේ එන processor එක තමයි Neural Quantum 4K AI Gen 2 processor එකක් තමයි මේ TV එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම HDR10 පහසුකමත් මේ TV එකේ තියෙනවා. මේ TV එකේ audio ගැන කතා කළොත් මේ TV එකට Dolby support කරනවා වගේම Samsung Q Symphony sound bar පවා මේ TV එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට Samsung Q Symphony sound bar ගැන දැනගන්න ඕන නම් මම කලින් වීඩියෝ එකක් තියෙනවා. මම ගත්ත sound bar එකක් ගැන දාලා ඒක බලන්න වීඩියෝ එක. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් කොහොමද Q Symphony sound bar එක quality sound quality හැමදේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා එතන. ඒ වගේම මේ TV එකේ OS එකේ තියෙන Tizen OS එක මේ OS එක Samsung company එක තමයි develop කරන්නේ. ඒ වගේම මේ TV එකට අවුරුදු 7ක් වෙනකම් Samsung company එකෙන් OS update එකක් පවා එවනවා. ඔයාලට දැන් බලන්න පුළුවන් TV එකේ login screen එක. මේ තමයි first impression එක TV එක on කරපුවම අපිට බලා ගන්න පුළුවන් වෙන විදිය. මේ TV එකේ අඟල් 55 ඉඳන් 85 වෙනකන් TV range එකක් බලා ගන්න පුළුවන් අපිට යුරෝප් වල. මගේ වීඩියෝ බලන හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මම තව සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා තව කට්ටියට. මගේ වීඩියෝ හොඳයි නම් තව බලන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා.